අද වැලන්ටයින්ස් එකට උදේ පාන්දර මං හිතන්නේ 7ට මම පාන්දර ගියා මේ කීවාරයක් තිබ්බලා ඒ ගෙදර උදව් කරන්න. මම යද්දි පාන්දර 5ට 5:00 වගේ ඇති. ඊට පස්සේ එයා 7:00 වෙද්දි ගිහින් තිබුණා. අද සෙන්සුරාදා නිසා ක්ලාස් නේ. ඉතින් එයා නෑනේ. ඒ නිසා ඉතින් දවසම නැහැ. දැන් වෙලාව 8:00යි නෑ. තාම ගෙදර ආවේ නැහැ. අද වැලන්ටයින් එකට එයා මට තාම මොනවත් දුන්නේ නැහැ. මං එයාට ගෙනාවා මේ බෑග් එක. එයා කියා හිටියේ මට මේ බෑග් එක ගන්න ඕනේ. මගේ බෑග් එක පරණ වෙලා තියෙන්නේ කියලා ඉස්කෝලේ ගෙනියන්න මේ බෑග් එකක් ඕනේ කියලා. ඉතින් දැන් මම මේක ගෙනල්ලා තියෙන්නේ. ඊට අමතරව මම එයාට පොඩි පර්ෆියුම් එකකුත් මේකට දාලා තියෙනවා. ඉතින් ඒක සඳහා බලමු. එයා ආවම මොකද මේකට කියන්නේ කියලා. දැනට මම මේක තියලා මෙහෙම ඇඳ උඩින් මොකොත්ම තියන්නේ ඇඳ උඩ මේක විතරක් තියලා මම රෙද්දකින් වහනවා. හරිද? මොකද මට පැක් කරන්න බැරි වුණා. මේක ඉතින් පැක් කරන්න බෑනේ. ටිකක් ලොකු නිසා. මෙහෙම වහලා තියෙනවා මොකද කරන්නේ? මම වහලා තියමු. එයා ආවම මොකද කරන්න කියලා බලන්න. පන්ති ඇරලා එනවට වැඩි වෙලා ගියා නේද ඔයාලට? දැන් 10යි මාදක් පහුවලා. මම උදේ ඉඳන් කාලා නැහැ බඩගෙන. මොන මට වැලන්ටයින් ටේක්ද? අනේ බොරුවට ඔයාට අමතක වෙලා දැන් මොනවා හරි අරන් එන්න තිබුණාට. නෑ මම මුකුත් ගෙනාවේ නෑ මේක රයිස් එක නූඩ්ස් එකක් ගෙනාවා කැමති. නූඩ්ස් එකයි නටු පොඩ එකක්. ඔයාට ඉතින් ඔයාම අරගෙන යන්න. හරි. අදනම් ආවේ මහන්සි ගන්න. මේ මොකක්ද? මොකක්ද තියෙන්නේ කියලා බලන්න. මට නැති මේක මම හොයපු එකක් නේ. මේ මොකටද නේ? ඈ? මේ මොකටද මේ? මොකද ඉතින් ඕක තියෙන්නේ ඔයාලා නෑ කිව්වද ඉතින් බෑග් එක? මේ අද වැලන්ටයින් හින්දාද? ඔව් ඉතින් ඔයාලට මම අමතක නෑනේ මම ඔයාව මතක් කරා. ඕනේ මට ඔය මතක නෑ. නියමයි. මට නම් නියම දෙයක් කම්. කරනවා ගාමෙන්නේ. කරමුත් නෑ. ඔයාලා මම නෝට්ස් එකක් ගෙනත් දුන්නානේ. ඒ ඇතුළේ. මේක ඕනද? ඔයා ඉතින් චොක්ලට් එකක් ගන්නවා. චොක්ලට් විතර තියෙන බාලු. අයියෝ කාටේ නෑ වාල් බන්දේ. දැන් තියෙන්නේ නෑ කිව්වා. ඔයාලට ඕනම දේවල් තමයි තියෙන්නේ. ඕන ගන්නයි.